මේ දේවල් තුන හරියට දන්නේ නැතුව වෙඩින් ෆොටෝග්‍රැෆර් කෙනෙක් හයර් කරන්න එපා. ළඟදී වෙඩින් එක ගන්න ප්ලෑන් කරන ඔයා මම මේ කියන වැරදි තුන කරොත් ඔයාගේ ජීවිතේ ලස්සනම දවසේ මතකයන් ඔයාටම එපා වෙයි. අංක 1 සෝෂල් මීඩියා පෝර්ට්ෆෝලියෝ එක විතරක් විශ්වාස කිරීම. ඔයා වෙඩින් ෆොටෝග්‍රැෆර් කෙනෙක් තෝරගද්දී එයාගේ සෝෂල් මීඩියා වල තියෙන ෆොටෝස් විතරක් බලලා නම් එයාව තෝරගන්නේ. ඒ වැරද්ද කරන්න එපා. මොකද වෙඩින් එකක් කියන්නේ ෆොටෝස් 10කට 15කට එහා ගිය ලොකු කතාවක්. ඒ නිසා අනිවාර්යෙන් ඇල්බම් සාම්පල්ස් බලන්න. අංක 2 මිලෙන් අඩු නිසා ෆොටෝග්‍රැෆර් තෝර ගැනීම. වෙඩින් එකෙන් පස්සේ ඔයාට ඉතුරු වෙන මතකයන් වල ලස්සනම එකතුව තමයි ඔයාගේ වෙඩින් ඇල්බම් එක. ගණන් අඩු ෆොටෝග්‍රැෆර්ස්ලා පස්සේ ගිහිල්ලා ඔයාට ලැබෙන්නේ ඔයාගේ වෙඩින් එකෙන් ෆොටෝ ගහන්න පුරුදු වෙන කෙනෙක් නම් ඒක ලොකු අපරාධයක්. අංක 3 ඔයාලගේ වයිබ් එකට ගැලපෙන්නේ නැති ෆොටෝග්‍රැෆර් කෙනෙක් තෝරගැනීම. ඔයාලගේ ප්‍රී ෂූට් එකේදී වගේම වෙඩින් එකේදීත් ඔයාලත් එක්ක පැය 10ක් විතර ඔයාලගේ ෆොටෝග්‍රැෆර් වැඩ කරනවා. එයත් එක්ක කැමරාව ඉස්සරහා ඔයාලට ෆ්‍රී එකේ ඉන්න බැරි නම් හොඳින් කතා බහ කරන්න සෙට් වෙන්නේ නැත්තම් ඔයාලට ෆොටෝස් වලට පෝස්ට් කරන්න වෙන්නේ හරිම කෘතිම විදිහට. හැබැයි ඔයාට ඕනේ ඔයාගේ ලස්සන දවසේ හැංගීම් ඒ විදිහටම දකින්න පුළුවන්. ලස්සන මතකයන් පිරුණු වෙඩින් ඇල්බම් එකක් ඔයාට දෙන්න පුළුවන් ෆොටෝග්‍රැෆර් කෙනෙක් නම් සෑම් මාර්ස් ෆොටෝග්‍රැෆි අපි ලෑස්ති ඔයාගේ ජීවිතේ ලස්සන දවසේ මතකයන් පිරුණු පර්ෆෙක්ට් වෙඩින් ඇල්බම් එකක් ඔයාට දෙන්න. අපේ ඩයරි එකේ ඔයාගේ වෙඩින් ඩේට් එක ෆ්‍රීද කියලා දැනගන්න මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. ළඟදී මැරි කරන් ඉන්න ඔයාගේ යාළුවව මේ වීඩියෝ එකට මෙන්ෂන් කරන් යන්න. එයා අනිවාර්යෙන් ඔයාට තෑන්ක්ස් කරයි.